ලෙනගල ශ්‍රී සුමන මාවත පළමු පටු මගේ ආදරණීයන් අතර සුවිශේෂී කඩඉමක ජයග්‍රහණයන් ලද අපේම සහෝදරියන් දෙපළකගේ ගමන් මඟ පිළිබඳ පුංචි මතක ආවර්ජනයකි මේ. සුසිල් බණ්ඩාර සහ ඊ නන්දනී කැදැල්ලි පළමු දරුවා ලෙස මෙලොව එළිය දකින දියණිය තේෂණී ගයන්තා බණ්ඩාරයි. තේෂණී ගයන්තා වැලිපිල්ලෑව සුපිපි පෙර පාසලෙන් පසු මූලික අධ්‍යාපනය ලෙනගල ද්විතීක කනිෂ්ඨ විද්‍යාලයෙන් ලබාගෙන පහවසර ශිෂ්‍යත්ව විභාගයේ සමත්ව මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ඇතුළත් වන්නීය. එහිදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වන අතර විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසකට දායක වන්නීය. සංනිවේදන කුසලතා පිහිනුම් සහ පිටිය තරඟ ආදී ශේෂ්ත්‍ර ගණනාවක් ඔස්සේ සිය කුසලතා ප්‍රදර්ශනය කරන්නට ඇය සමත්ය. විද්‍යාලයේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා වගකීම දරන්නට හැකිවීම ඒ අතර සුවිශේෂී වෙයි. ඈ වැලිපිල්ලෑව ශ්‍රී යශවර්ධනාරාම ශ්‍රී සද්ධර්ම දීපධර්ම විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යාවක වූවාය. දහම් අධ්‍යාපනයට අමතර නායකත්ව සහ බාහිර ක්‍රියාකාරකම් රැසක ඇය පෙරමුණේ සිටියාය. අපේ සුමිත් සංසදය මගින් වරින් වර පවත්වන ලද විවිධ ක්‍රියාකාරකම් වලදී අපට ඉහළම දායකත්වයක් ලබා දීමට ඇය පෙරමුණේ සිටියාය. නදුන් කුමාර කෝනාර සහ පුෂ්පා රත්නායක කැදැල්ලේ පළමු දරුවා ලෙස මෙලොව එළිය දකින දියණිය සිලුනී මෙතාෂා කෝනාරයි. සිලුනී මෙතාෂා මීකස්මුල්ල ඉසුරු පෙර පාසලෙන් පසු පනාගොඩ ශ්‍රී පරාක්‍රම විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්ව කඩඉම සමත්ව මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ඇතුළත් වන්නීය. විශිෂ්ට ලෙස අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත්වන ඇය පාසල තුළ විවිධ ක්‍රියාකාරකම් රැසකට දායක වන්නීය. පාසල් අධ්‍යාපනයට පරිබාහිරව දහම් අධ්‍යාපනය උදෙසා වැලිපිල්ලෑව ශ්‍රී යශවර්ධනාරාම ශ්‍රී සද්ධර්ම දීපධර්ම විද්‍යාලයට ඇතුළත් වන්නීය. එහිදී නායකත්ව කුසලතා මෙන්ම විවිධ ක්‍රියාකාරකම් අතර කැපී පෙනෙන ශිෂ්‍යාවක වන්නට ඇයට හැකි වන්නේය. සුමිත්‍ර සංසදය මගින් වරින් වර සංවිධානය කරන ලද හුදු මහත් ක්‍රියාකාරකම්වලදී සක්‍රිය ලෙස දායක වීමට මෙතාෂා සොයුරිය පෙරමුණ ගත් බව අපට මතකය. දෙදහස් 24 වසරේදී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී විශිෂ්ට ලෙස සමත්ව මේ දෙදෙනාම සරසවි අධ්‍යාපන මං විවර කර ගැනීම අප සැමට මහත් සතුටක් ඇති කරවන්නකි. ඔවුන්ගේ උසස් අධ්‍යාපනික සිහින සැබෑ වේවායි අපි සුබ පතන්නෙමු.